දන්සල් ගන්න ගියාද? නෝනා ගියා අලුත් එක්ක බයික් වල. අමත් ඉතින් දන්සල් ගන්න ගියා අපි. තෙරුම් නෑනේ ඉතින්. අප්පා අපි මේ බයික් වල ගියා මොටර් බයික් වල. මේ කණ්ඩ පල්ලමකට එන්න තියෙන ළම නැතුනේ. වැඩේ කියන්නේ මං එක ගියපුවම ඒ කියන්නේ එක ස්කූටර් එක හිටියා. තුන් දෙනා ගිහලා ගල හිටියා කාණුවකට වෙලා. අපි යද්දි මේ දා කෝච්චි තිබ්බේ නෑනේ. කෝච්චිය මේ එක කෝච්චියක් තිබුණා. ඒක යද්දි ඒක ගුලන් ගිහිල්ලා. ගුලන් ගිහිල්ලා? ඔව්. යා පොලිසත් දවසේ? ඔව් කෝච්චිය ගුලන් ගිහින්. මේක කියන්නේ කම්මැලි. සින්දුවක් දාන්න. මේ අලුත් සින්දුවක් කියලා මේක. ඒක හොඳයි නේ. ඒකනේ අපේ මාමා ජීවිල එක ගන්න දැම්මා. එන්නේ නෑ මං අයියෙන් ගියාන්කෝ. අපේ මාමා ජීවිල එක හදන්න දුන්නා. මේකේ ජීවිල එක ඇතුලේ මොකද වන්න කිව්වා අම්මා ගජම් පිල්ලේසේ. මොකද කිව්වද? කුජුම් ගෑ මේකෝ ගජම් පින් ගජම්. නිකන් මචං කියෝ වගේ නෑ මොකද මුජොම් කියෝ? ඔව් මුජුම් කියෝ මොකයි? මුජොම් කියෝ වගේ වටේ උනේ. අර සීනි. ඒ කවුද ඒ? ඒ කවුද? ඒක අර කවුද අපි නෙවෙයි. වෙසක් ගැන කිව්වෙන්නේ මොකද්ද මේ? ඔළුවක් එක්කනේ පොරක් එන්නේ. අනේ නෑ ඔළුවක් ආවේ. අද ඔළුවක් එක්ක නෝ. චන්දරය වගේ ප්‍රේමලාවට ඔළුවක් ආවේ. අද මල්ලිලා මේ ගැට්ට බැටුල්ලා බං කකුලේ. අල්ලේ ජෝති නෑ. ජෝති දෙන්න. පෙන්නින්න කන්දේ චන්දරය ඕෆ් කරන්න. ඕෆ් කරා. චන්දරයගේ ඩිස්ප්ලේ එක චන්දරයගේ තටිය දාන්න දාන්නේ. අන්න වලා. මොකද යාට වෙන්නේ? මම චන්දරේ කොහමද මගේ වඩේ? ඔක්කොට උඩ මොල්ලි තොරම. මල්ල අවුලන්නේ නෑනේ. සරම විතරයි අතුලේ බඩු නෑ චන්දරේ. හරි අර මොල්ලි බිම වැඩි වගේ. ඉඳ ගන්න.